නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත හිතවිතුරනි අද දවසේදී භාවනාවට උපකාර කරන්නා වූ හිතේ ස්වභාවය ගැන යම් කාරණාවක් කතා කරන්න කල්පනා කළා. මේ කාරණාව ඇතරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඔබට කලින් කියලා ඇති මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ද්වේදහ විතක්ක සූත්‍රය කියලා. ද්වේදහ කියලා දෙආකාරයකින් විතර්කයන් කිරීම ගැන වදාළ දේශනාව කියලා. ඒ දේශනාවේ අදාළ කාරණාවට අපි යොමු වුණොත් එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූනි යම් කිසි කෙනෙක් බහුල වශයෙන් කියන වචනේ පාවිච්චි කරනවා යමක් විතර්ක කරයි. විතර්ක කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් කල්පනා කරනවා කියන එකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ. ඊට පස්සේ අනුවිචාරයේදී කියනවා ඒ විතර්කයට අනුව ඒ විතර්කයේ ඒ අපිට කල්පනා කරන දේ මොකද්ද කියලා අපි නිකන් ඒ අරමුණ නිකන් පිරික්ස බලන ගතියකුත් තියෙනවා. අරමුණට විතර්ක කියන්නේ හරියට කිව්වොත් අරමුණක් අරගෙන අරමුණට හිත නගින ගතිය. ඊට පස්සේ අරමුණ පිරික්සා බලන ගතිය තමයි ਵਿਚාරය කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් බහුල වශයෙන් යමක් විතර්ක කරයිද කල්පනා කරයිද ඒ අරමුණ විමසා බලයිද ඒ විදිහටම ඒ විදිහටම අනුව තමයි කියනවා එයාගේ හිත එවැනි වූ අරමුණු වලට නැඹුරු වෙලා තියෙන්නේ. නැති කියන වචනය පාවිච්චි කරනවා එවැනි වූ අරමුණු වලට නැඹුරු වෙලා තියෙන්නේ කියලා උදාහරණයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක් කාම විතර්කය නම් බහුල වශයෙන් ඉන්නේ කාම විතර්කයක නම් ඊට පස්සේ ඒට අනුව නම් කාම විතර්කයට අනුව නම් එයා කල්පනා කරන්නේ එයාගේ හිත හැසිරෙන්නේ එයාගේ හිත කාම විතර්කයන්ම ඇතිවීම පිණිස හිත නැඹුරු වෙලා බර වෙලා තියෙනවා කියනවා. ඊට පස්සේ යම්කිසි කෙනෙක් ව්‍යාපාද විතර්කය නම් බහුල වශයෙන් එයාගේ මානසිකත්වයේ හටගන්නේ ව්‍යාපාද විතර්කයට අනුව නම් කල්පනා කරන්නේ ඊට අනුව නම් හිත හැසිරෙන්නේ ව්‍යාපාදයට අදාළ තරහට අදාළ කාරණාවක්ම හිතේ උපදින ආකාරයට හිත නැඹුරු වෙලා හින්දා ඒ කාරණාවක්මයි හිතේ උපදින්නේ කියනවා බහුල වශයෙන්. ඔන්න ඒ කාරණාව. එතකොට ඔන්න ඒ කාරණාව අපිට භාවනාවේදී ගොඩක් වැදගත් වෙනවා. ඕකෙම අනිත් පැත්ත බුදුරජාණන් දේශනා කරනවා ওই විදිහට විහිංසාව විතර්ක ගැන කියලා. කවුරු හරි කෙනෙක් නෙක්ඛම්ම විතර්කයන් නම් මේ බහුල වශයෙන් මෙනෙහි කරන්නේ එයාගේ හිත නෙක්ඛම්මයට අදාළ විදිහට කල්පනාවල් කරන්න නෙක්ඛම්මයට අදාළ හිත හැසිරෙන්න ඒකට නැඹුරු වෙලා ඒවම උපදින විදිහට තමයි තියෙන්නේ කියනවා. මෛත්‍රියට අදාළවත් ගන්නවා මෛත්‍රී විතර්කේ. අතන අරකට විරුද්ධ ස්වභාවය. මට කියන්න ඕනේ ওই විදිහට අපි හිතමුකෝ මේක අපේ භාෂාවෙන් භාවනාවට අදාළ විදිහට මම කල්පනා කරොත් මේ විදිහට කියන්න අවස්ථා දෙකකින් මම කතා කරොත් එහෙම එකක් තමයි අපේ හිත යම් කිසි කෙනෙකුගේ හිත තරහට අදාළ විදිහට නම් තරහට අදාළ කල්පනාවල් නම් නිතර හිතේ හටගන්නේ. ඊට පස්සේ තරහට අදාළ කල්පනාවන් කල්පනා කරන එකයි ඊට අනුව නම් එයාගේ හිත හැසිරෙන්නේ. තරහට අදාළ කල්පනාවක්මයි නැවත ඒ හිතේ සකස් වෙවි එන්නේ කියනවා. ඒ පැත්තට හිත බර වීම හින්දා. ඔය කාරණාව හින්දා උදාහරණයකට අපි දකින්න පුළුවන් දැන් අපේ ඔය ආශ්‍රව කියලා කියන්නේ සමහරලාට ඔන්න ඔය වගේ ඒවා. ආශ්‍රව වල බලපෑම තමයි මෙතන මේ තියෙන්නේ. ඇත්තටම අපේ පුරුද්දකට යම්කිසි රටාවකට මානසික ඇබ්බැහියකට අපි ලක් වෙනවා. ඒ ඇබ්බැහියකට රටාවකට ලක් වීම හින්දා අපිට නැවත ඊට අදාළ ඒවාම හිත ඒ වගේම හැසිරෙන ස්වභාවයකටපත් වෙනවා. පැහැදිලිද? එතකොට කවුරු හරි කෙනෙක් පළවෙනි අවස්ථාව තමයි ඔය විදිහට ද්වේෂය හරි නැත්නම් දේවල් වලට දැඩිව ආස කරන ගතිය හරි නැත්නම් එවැනි වූ අකුසලයක් මාන්න වෙන්න පුළුවන් දැඩිකම වෙන්න පුළුවන් එවැනි වූ අකුසල සහගත මානසිකත්වය
වල නම් එයාගේ හිත විතර විතර්කේ වෙන්නේ. ඊට අදාළ විදියට නම් එයාගේ හිතේ කල්පනාවල් හටගන්නේ. ඊට අදාළ විදියට නම් හිත හැසිරෙන්නේ. නැවත නැවත අකුසලයන්ම එවැනි වූ අකුසලයන් හට ගැනීමට තමයි හිත නැඹුරු වෙලා ඒවම් බහුල වශයෙන් හටගන්නේ. ඕක එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව කියන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ට ඒ විදිහට විශේෂ වූ අකුසලයක මානසිකත්වයක හිත පවත්න්නේ නැහැ එයා. ඒ කියන්නේ තරහට අදාළ විදියටවත් දැඩිකම මාන්නයට අදාළ අකුසල එයා දැක දැක ප්‍රහාණය කරමින් ඒවා බොහොම යන්තම් එයාගේ හිතේ හටගන්නේ එයා බොහොම ඊට වඩා මෛත්‍රී උපේක්ෂාවක් කියලා මානසිකත්වයක හිත හසුරවන වෙන්න පුළුවන්. හැබැයි මම කොහොමද කියන්නේ? මෛත්‍රී උපේක්ෂාව කියන එක හරියටම හිතේ හොඳ මනාකොට ස්ථාවර වෙලා නැතුව සාමාන්‍ය මේ ලෝකේ ඉන්න මානසිකත්වයෙන් හිත හසුරවන වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි දන්නවා සමහර මිනිස්සු ඉන්නවා මේ ලෝකේ දැන් අපි අනිත්‍ය ඕනේ අපි ගත්තොත් එහෙම තමන්ගේ ජීවිතේ දිලා අපි සමහර ලාවට එහෙම තරහෙන් ආසාවෙන් එහෙම නැහැ. හැබැයි මේ දේවල් ලෝකේ ගැන කල්පනා කරමින් ඒ වගේ විතර්කයන් අපි හසුරුවමින් ඉන්නවා. එතකොට බහුල වශයෙන් අපේ හිත හැසිරෙන්නේ ඒ වගේ මේ ලෝකයේ කාමාවචර මානසිකත්වයකට කියන්නේ මේ ලෝකයට අදාළ කල්පනාවල් වල නම් ඊට අදාළව නම් අපේ හිත හැසිරෙන්නේ ඒ විදිහට අපේ හිත එකට නැඹුරු වෙලා තියෙනවා එවැනි කල්පනාවල් වලට. එතකොට එවැනි වූ කල්පනාවක්ම හිතේ හට ගන්න ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. නැවත නැවත ඒකක්මයි හටගන්නේ. දැන් භාවනා අරමුණක් කියලා කියන්නේ ඒක ඒ විදිහට මේ ලෝකේ සාමාන්‍ය අරමුණු වලට වඩා වෙනස් වෙච්ච අරමුණක් නේ. අපි භාවනා අරමුණු කියලා මෙහෙම කරන්නේ නැහැ නේද? කවුරු කියනද මේ විදිහේ භාවනා අරමුණක්? අම්මා, තාත්තා, ගෙදර, ඉස්කෝලේ, වාහනේ කියලා ඔහොම කල්පනා කරන භාවනාවල් නැහැ නේද? එහෙම භාවනාවල් නැහැ. බුදුරජාණන් වහන්සේ කියලාත් නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක එහෙම එකක් කරලා වැඩකුත් නැහැ අතරම. ඒකේ කියන්නේ එහාට යන්න තියෙන හැකියාව බොහොම අඩුයි. එතකොට අපේ හිත ඒ විදිහට සාමාන්‍ය රටාවකට ගොදුරු වෙලා තිබ්බොත් අකුසල රටාවට හෝ නැත්නම් සාමාන්‍ය කල්පනා රටාවට තමයි දෙකේ එකකට සාමාන්‍ය කෙනාගේ මානසිකත්වය ගොදුරු වෙලාමයි තියෙන්නේ. නැත්තේ නෑ. ඒ හින්දාමයි එයාට භාවනා අරමුණක හිත තියාගෙන ඉන්නකොට ඒ හිත භාවනා අරමුණකට එකග වෙන්නේ නැති වෙන්න හේතුවත් ඕකම තමයි. එකග වෙන්නේ නැති වෙන්න හේතුවත් ඕකම තමයි. ඒක තව විදිහකින් කියනවා නම් ඒක තව පොඩ්ඩක් විස්තර කරොත් එහෙම අර අකුසල සහගත මානසිකත්වයේදී ඒ කියන්නේ අර තරහට ආසාවට නැත්නම් දැඩිකමට මාන්නයට අදාළ විදියට හිත හැසිරෙනවා නම් ඊට අදාළ විදියට කල්පනාවන් උපදිනවා නම් ඒ වෙලාවේ හිත බොහොම බර ගොරෝසු මානසිකත්වකින් දුවන්නේ. සැහැල්ලු ප්‍රණීත මානසිකත්වකින් නෙමෙයි දුවන්නේ. ඒක අපිට කවුරු හරි කෙනෙක්ට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක මාන්නෙන් කටයුතු කරනකොට අපිට බොහොම පේනවා. එයාගේ වචනවල, එයාගේ මූණේ ඉරියව්වල හැමදේකම අපිට පේනවා. නේ? ප්‍රකට වෙනවා. එයා බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් ඉන්නව නෙමෙයි. එයා අපහසුයෙන් දැඩි ස්වභාවයෙන් බර වෙලා තියෙන්නේ. සැහැල්ලුව සැපේ කියන කාරණාවෙන් අයින් වෙලා ඉන්න ස්වභාවයක් පේනවා. එතකොට ඒ විදිහට අකුසලයට අදාළ කාරණාවලදී විතර්කයන්ගේ ඒ විදිහට නම් මානසිකත්වය ඇසෙන්නේ හිත බොහොම ගොරෝසු අරමුණු තමයි පරිහරණය කරන්නේ. හිතත් කියලා කියන්නේ ඇත්තරම එතකොට දැන් අපි එතනදී හිත ගොරෝසු අරමුණු පාවිච්චි කරනවා. ගොරෝසු අරමුණු පාවිච්චි කරන එකට හිත නැඹුරු වෙලා තියෙනවා, ඊට නතු වෙලා තියෙනවා. ඒ හින්දා නැවත නැවත ගොරෝසු අරමුණුම පරිහරණය කරන මානසිකත්වයක තියෙන්නේ. එහෙම හිතක් කෙනෙක් ගෙනලා භාවනාවට තිබ්බ ගමන් අපි හිතමු එහෙම කෙනෙක් උත්සාහ කරනවා භාවනා කරන්න. භාවනා කරන උත්සාහ කරන ගමන් මේක දැන් හිත මේ ගන්න භාවනා අරමුණ මේකට මැච් වෙන්නේ. අර කලින් තිබ්බ රටාවලට කලින් තිබ්බ මානසිකත්වයට භාවනා අරමුණ මැච් වෙන්නේ. ඒ හින්දා එයාගේ හිත භාවනා අරමුණේ හිටින්නේ නැහැ. භාවනා අරමුණේ හිටින්නේ නැහැ. නැවත අර මේ කලින් විතර්ක වලටම යන්න බලනවා. එතකොට එයා කියනවා ස්වාමීන් වහන්සේ හරි කවුරුයි මට භාවනා කරන්න ඉඳගත්තාම මට අරව එක එක ඒවා මතක් වෙනවා අරව මතක් වෙනවා ඒ තරහ ඇවිස්සෙනවා මතක් වෙනවා කියලා එයාගේ අර පරණ රටාව ඇවිස්සෙනවා කියලා කියනවා. ඉතින් ඒක තමයි හිතේ හැටි. ඒක කිසිම මේ එයාගේ වැරද්දක්වත් දෝෂයක්වත් නැහැ.
හිත කියන ස්වභාවයේ ධර්මතාවයේ බහුල වශයෙන් මෙනෙහි කරන්නේ යමක්ද ඊට නතු වෙලා ඊට අනුවම ඒක ඒ ගඟ ඒ පැත්තටම ගලන එකක් තමයි හිතේ හැටි ඒක. හිතේ රටාව. ඊට පස්සේ ඒ විදිහට අකුසලයෙන් හිත බර වෙලා ගොරෝසු අරමුණු නැති වුණාට සාමාන්‍ය තරහ ආසාවල් නැතුව සාමාන්‍ය දිනදා අපි දේවල් ගැන කල්පනා කරන කෙනෙක්ගේ මානසිකත්වයේ වුණ ඒ වගේ රස විඳින මානසිකත්වය තියෙන්න පුළුවන්. එතකොට ඒක ආයේ කාමයි. කාමාවචර මානසිකත්වය. ඒ කාමාවචර මානසිකත්වයේ තියෙනකොට ඒ අරමුණත් භාවනා අරමුණකට සාපේක්ෂව ගොරෝසුයි. බරයි. ඒ අරමුණ. ඊට පස්සේ අපි ඒ විදිහේ සාමාන්‍ය මානසිකත්වයේ අරමුණකට අපේ හිත නැඹුරු වෙලා නතු වෙලා බහුල වශයෙන් අපේ ඒවනම් මෙනෙහි වෙන්නේ. සාමාන්‍ය කෙනාගේ ඉන්නේ කොහොමද? ඒ මානසිකත්වය නම් තියෙන්නේ එයා භාවනා අරමුණකට ආයෙ තිබ්බ ගමන් භාවනා අරමුණ එයාට මේ සියුම් වැඩි හිතට. ඒක හරියට කොහොමද අපි කියන්නේ? ඔකට උදාහරණයක් මම වෙලාව මතක් වුණා. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ ගෑරේජ් එකක වැඩ කරන මිනිහෙක් ඉන්නවා. ගෑරේජ් එක අපි හිතමුකෝ දැන් අර යකඩ අර ලොකු නට් ගලවනවා හයියෙන් බර දාලා ඊට පස්සේ දේවල් වල මජ මොනවාද අපිට මලකඩ කඩනවා ඔය වගේ මිටි වලින් තලනවා ඔය වගේ මිනිහෙක් ඉන්නවා. ඕවා දැන් කර කර ඉන්නවා කියනකෝ පෑද් දෙකක්. ඔය මිනිහයාට කොහොම කර කර ඔය මානසිකත්වයෙන් ඉන්න මිනිහයාට අපි එකපාරට ඉදි කට්ටකට නූල දාන්න කියලා කිව්වා කියලා හිතන්නකෝ. ඒක එයාට ඇත්තටම අපහසු වෙන්න පුළුවන්. බොහෝ සෙයින්ම අපහසු වෙනවා. ඒ කියන්නේ ඉදි කට්ට සමහරවිට අතට අහු වෙන්නෙත් නෑ ඒ වෙලාවට. එහෙම දැකලා නැද්ද? බර වැඩ කරලා සමහරවිට අපි මොනවා හරි කරලා මේ සමහර එක ගද්දි මේක බර දැනෙන්නෙත් නෑ සමහරවිට. බර දැනෙන්නේ ඒකට සියුම් වැඩේට කය ඒ වෙලාවේ සියුම් වැඩේ කරන්න කයටයි හිතටයි අපහසුයි. මොකද ගොරෝසු එකට කයයි හිතයි දෙකම නැඹුරු වෙලා නතු වෙලා තියෙන්නේ. නැඹුරු වීම එකක් ඒකට ඒකට ග්‍රහණය වෙලා ඉන්න එකව කියන තව එකක්. ඒ දෙකම වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය කෙනාගේ මානසිකත්වයේ ওই විදිහට මේ අරමුණු ගන්න අරමුණු අරන් ක්‍රියා කරනකොට ඒ ගොරෝසු අරමුණු වල නැඹුරු වෙලා ඒකට ග්‍රහණය වෙලා නතු වෙලා තියෙන්නේ කාම උපාදානයේ ක්‍රියාත්මක වෙනවා කියන්න පුළුවන්. ඒ මානසිකත්වයේ ඉඳලා භාවනා අරමුණකට හිත තිබ්බ ගමන් භාවනා අරමුණේ සියුම් ස්වභාවයේ හින්දා හිතට අර ඒක අර ඉදිකට නූල දාන්න යනවා වගේ මේ මිටියෙන් තලතල හිටපු මිනිස්සයා එයාට ඒක මේ ඒ හිතට ගැළපෙන්නේ. හිතට ගැළපෙන්නේ නැහැ. දැන් මිටියෙන් තලනට වඩා ඉදිකට නූල දාන එක ලේසියි කියලා අපිට කියන්න පුළුවන් නේ. පහසුයි කියලා කියන්න පුළුවන්. පහසුයි කියන්නේ කොහොමද? බර අඩුයි, වෙහෙස අඩුයි ඒකේ කියලා අපිට කියන්න පුළුවන්. බර අඩුයි, වෙහෙස අඩුයි, අච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි අරව කර කර හිටපු මිනිස්සුන්ට මේක දුන්නාම මේක මේ විදිකට අහුවෙන්නෙත් නැහැ වෙලාව. නූල අහුවෙන්නෙත් එහෙම. අන්න ඔහොම ස්වභාවයක් අපේ හිතකට වෙනවා කෙනෙක්ගේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඕකට දෙන විසඳුම තමයි අර ආසේවිතාය භාවිතාය බහුලීකතාය කියන්නේ. අවිතර භාවනා අරමුණ කියන එකත් ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරන්න එයාගේ හිතට දැන් මෙතන ඉන්න කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ එහෙම ඇසුරු කරන කෙනෙක්. ඉතින් එයා කලින් කාලට ගිහලා යාළුවෙක්ව හම්බෙලා එනවා වගේ භාවනාවක් කරලා පොඩ්ඩක් සතුටු වෙලා එනවා. පොඩ්ඩක් සතුටු වෙලා හැඟීමක් උපදවගෙන එනවා. ඒකට ආසේවිතාය. භාවිතාය කියන්නේ ඊට පස්සේ එයා ඒක නිතර ළඟ තියන් පරිහරණය කරන මානසිකත්වයකට එනවා. නිතර ළඟ තියන් පරිහරණය කරනවා. එතකොට භාවන අර ඊට වඩා දැන් අර කලින් කාලට ගිහින් යාළුවෙක් ඇසුරු කරනවා කියන්නේ නෙමෙයි. තමන්ගේ ළඟ තියාගෙන තමන්ගේ ෆෝන් එකක් හරි මොකක් හරි දෙයක් අපේ මේ අතපය අපි පාවිච්චි කරන්නේ. තමන්ගේ ළඟ තියාගෙන තමන්ගේ ළඟ අතපය තියෙනවා. අපි ඒතොර මේ හැම වැඩේටම වගේ මෙහෙම අතපය නිකන් පාවිච්චි කරනවා. ඒතොර භාවිතා කරනවා අපි අතපය. අන්න ඒ වගේ අර භාවනා අරමුණත් කලින් කාලට පොඩ්ඩක් ඇසුරු කරන ඊට පස්සේ ඒ මානසිකත්වයෙන් යුතුව ඒකට කැමති වෙනවා හිත. එතකොට ඒකේ මොකද යම් කිසි පහසුවක් හරි එයාගේ අවශ්‍යතාවයක් තියෙනවා හිත එකඟ කරගන්න නිවන් දකින්න වෙන්න පුළුවන්, සමාධිමත් කරගන්න වෙන්න පුළුවන්, හිතේ අපහසුතා අයින් කරගන්න වෙන්න පුළුවන්. ඒ වගේ බලාපොරොත්තුවක් හින්දා වේවා නැත්තම් කවුරු හරි කරන පෙළඹවීමක් හින්දා වේවා නැත්තම් එයා තුලින්ම ඒකේ යම් කිසි සැහැල්ලුවක් පහසුවක් අත්දැකීම නිසා වේවා. ඒ මොකක් හරි හේතුවක් නිසා එයා ඇසුරු කරන ස්වභාවයට ආප් කෙනා ඊට පස්සේ ටික ටික ඒක භාවිතා කරන්න හුරු වෙනවා. භාවිතා කරන්න හුරු වෙනවා. භාවිතා කරලා ඕකේ කවදා හරි ඕකේ මේ සාර්ථකත්වය පැහැදිලිව දකින්න හම්බෙනවා නම් ඕක බහුලීකතාවේ පැත්තට යන්න ඕනේ. බහුලීකතාවේ පැත්තට යන්න ඕනේ. එතකොට තමයි අර බහුල හේතුව ද්වේදා විතක් සූත්‍රය කියන්නේ බහුල වශයෙන් අපේ හිත නැඹුරු වෙලා තියෙන කොට ඒ අනුවමයි අපේ විතරක උපදින්නේ කියනවා.
ඒතර බහුල වශයෙන් අපි නෙක්ඛම්ම විතර්කය කියලා ඔය භාවනා මානසිකත්වයකට හිත තිබ්බොත් බහුල වශයෙන්. එතකොට ඒ කියන්නේ හිතන්න අපි සාමාන්‍ය දිනදා ජීවිතේ බහුල වශයෙන් මේ ලෝකේ පරිහරණය කරන ලෝක ගැන කල්පනා කරන මානසිකත්වයක් තියෙනවා. ඕක අපි අනිත් පැත්ත හරවලා භාවනා එකකට තියන්න ඕනේ. නේ? භාවනා එකකට තියන්න වෙනවා. අන්න එහෙම එකකට තිබ්බොත් එහෙම ඔන්න ඊට අදාළ විදිහටමයි මානසික විතර්ක ඇති වෙන්නේ, මානසිකත්වයේ හැසිරෙන්නේ. හිත හැසිරෙන්නේ. ඒකට අනුරූපී වෙලා. ඔන්න ඔතෙන් තමයි යන්න තියෙන්නේ. ඔන්න ඔය කාරණාවේදී තමයි කෙනෙක්ට සමහරවල්ට සතියක් දෙකක් භාවනා කරන ඒවා පටන් ගන්න සතියක් දෙකක් පිළිවෙලට භාවනා කරන ඒවා අන්න ඒ වගේ එකකින් ස්ටාර්ට් එකක් හොඳට ගැඹුරින් ගන්න එක වටින්නේ ඒකයි. ඇයි එතකොට එයා එකපාරටම ආසේවිතාය භාවිතාය බහුලීකතාය කියන තැනට එනවා. එතෙන්ට තල්ලු වෙනවා. ඇයි හැමෝම කරනවනේ. හැමෝම කරන හින්දා ඒක ඇත්තට උදේ ඉඳන් රැ වෙනකම් වගේම දිගටම තියෙන්න ඕනේ. ඒ වගේ ඒ භාවනා වැඩසටහන් ප්‍රෝග්‍රෑම් වගේ වැදගත් වෙන්නේ ආයකෙදි ආසේවිතාය භාවිතාය බහුලීකතාය එකෙන් යන්නේ එතකොට. එතකොට වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ හැම වෙලාවෙම 100න් ඉන්න කියපුවාම යානි කතාය වත්තු කතාය වටත් තල්ලු වෙනවා හිත. එතකොට එයා පැහැදිලිවත් දකිනවා ඇත්ත නේද මෙහෙම කරනකොට ලොකු වෙනසක් මේකේ තියෙනවනේ. මේ භාවනාව වැඩිනවනේ කියලා වල අත්දකිනවා. හැබැයි ඊට පස්සේ අපි ඒ ස්වභාවයෙන් වෙන් වෙනකොට ආයෙ අර ටික නැති වෙනවනේ. ඒ බහුල වශයෙන් අපි වෙන මානසිකත්වයක ඉන්නේ. වෙන මානසිකත්වයක ඉන්නේ. එතකොට ඕකේ ඔන්න ඔය වගේ දෙයාකාරයක් තියෙනවා. ඔන්න ඒ කාරණාව තමයි මම පැහැදිලි කරන්න මට ඕනේ උනේ. ඒ හින්දා කවුරු හරි කෙනෙක් භාවනා මානසිකත්වයක් ඇසුරු කරනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. ඇසුරු කරනවා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. අපි හිතමු සතියෙන් සැරයක් කෙනෙක් මේ විදිහට ඇවිල්ලා හරි භාවනාවක් කරනවා කියන්නේ එයා යම් යහපතක් ලොකු යහපතකට අනාගතේ ලොකු ඒ කියන්නේ මේ සකස් කරන සංස්කාරයේ විපාක විදිහට අනාගතේ ලොකු යහපතකට සැපයකට හිතපත් කරන්නා වූ ධර්මතාවයක් වර්තමානයේ නියැලෙනවා. වර්තමානයේ නියැලෙනවා. එතකොට ඒකෙන් එයාට මේ ජීවිතේ ඒවා ඊළඟ ජීවිතේ ලොකු යහපතක් වෙනවා. විශේෂයෙන් මේ ජීවිතේ වෙන යහපත තමයි භාවනා කරනකොට අර හිතේ තියෙන අපහසු අර ගති ටික අයින් වෙනවා. ඒ ගති ටික ටික එහාට මෙහාට වෙනවා. මොකද මේ සැහැල්ලු සියුම් අරමුණක අපි බොහොම මෛත්‍රී උපේක්ෂාවෙන් හිත අපි ගන්න අරමුණේ තියන්න උත්සාහ කරනකොට අපි හිත අර තද කරන් හිර කරන් ඉන්න ගතිය රිලීස් කරනකොට හිතේ අපේ තද වෙලා හිර වෙලා තිබෙන්න යමක් හේතු වුණා නම් දැඩිකම වේවා මාන්න වේවා තරහ වේවා රාගය වේවා මොනවා හරි හේතු වෙලා තිබුණා නම් මානසිකත්ව නිකන් හිතෙන් නිදහස් වෙනවා වගේ දැනෙනවා. එතකොට ඒක අපිට දැනෙන්නේ එක එක ඒවා මනසට එනවා කියලා. දැන් මිනිස්සු භාවනා කරන්න ගියාම අලුතෙන්ම ආධුනික කෙනෙක් ওই කාරණාව කියනවා. හරි භාවනා කරන්න ගියාම මට නැති අකුසල විතරකත් හට ගන්නවා කියලා. එතකොට හේතුව එයාට මෙහෙම සාන්ත ප්‍රණීත එකේ තියන් ඉඳි යාගේ හිර කරන් හිටපු හිතට සැහැල්ලුව හැමෙනින්ද හිතේ අර කලින් රටාවට අනුව තිබ්බේවා දුවනවා. හැබැයි මේ රටාව දැන් අලුත් රටාව පුරුදු වෙන ගම. අලුත් නෙක්ඛම්මයට අදාළව භාවනා අරමුණේ තියන් ඉන ශාන්ත ප්‍රණීත යම් ස්වභාවයක තියෙනවා නම් ඒ මානසිකත්වයේ තියන් ඉන්න ගමන් අර පරණ මේ හිත මෛත්‍රී උපේක්ෂාවින්ද සැහැල්ලු කරනකොට රිලීස් කරනකොට පරණ රටාවට අනුව ඒවා අර හිත නතු වෙලා තියෙන ඒකින්ද ඒවා හට ගන්නවා. හැබැයි හටගන්න එයා හිමින් ඒක අයින් කර මේකට ගේනවා කියන්නේ අර හිතේ තියෙන හිර වෙලා තිබ්බ අපහසු පීඩා ගතිය තමයි ක්‍රමයෙන් අයින් වෙන්නේ. ඒින්ද ආසේවිතායකිනුත් යහපතක් තියෙනවා. ආසේවිතාය කරපන වර්තමානයේ මම කියන්නේ ඒකේ අනාගත විපාකේ කොහොමත් යහපතක් තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම බුද්ධ දේශනාවේ තියෙනවා එක තැනක අර චූල පන්තක ස්වාමීන් වහන්සේ කතාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිතේ බලනවා දැන් පැවිදි වෙලා මෙයා සිවුරැල්ල යන්න ඕන මෙන්න ගානට එනවා මුකුත් බණ භාවනාවක් වැඩෙන්නෙත් නැහැ දහම් කාරණා මතක හිටින්නෙත් නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයා දිහා බලලා එයාගේ අතීත සංස්කාරයක් තමයි මතු කරගන්නේ මේ කෙනා අතීතයේදී රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා රජ කෙනෙක් වෙලා ඉද්දී ඇතා පිටේ යනකොට වීදි සංචාරය කරනකොට සුදු පාට ලේන්සුවකින් දාඩිය පිහ දානකොට අර ඒකේ දූවිලි තමන්ගේ ශරීරේ ගෑවිලා තියෙන දූවිලි ඉඳන් නිකන් දුබුරු පාට වෙනවා ලේන්සුව. ඒක දැකලා මේ ශරීරයේ මෙන්න මෙහෙම ස්වභාවයන් තියෙන්නේ මේ වගේ මේ අපිරිසුදු ස්වභාවයකට පත් වෙන ස්වභාවයන් තියෙන්නේ කියලා ඒ මානසිකාරයක් කරනවා මෙයා. ඒ අර ලේන්සුවේට වෙච්ච දේ උපමා මේ කියන්නේ දැකලා ඒක තමයි පරණ සංස්කාරය. ඒතකොට ඒ සංස්කාරය ඒ වෙලාවේ ඒ ජීවිතේ මේරුවේ නැතුණාට දැන් මෝරලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ හරියටම ඒක ඒ මෝරලා තියෙන එකක් අපි හිතමුකෝ බීජයක් තියෙනවා. ඒ බීජය හොඳට මෝරලා තියෙන. පොල් ගෙඩියක් කියන්නේ කල ටික නෙමෙයි. දැන් ඒක හොඳට මෝරලා තියෙන්නේ. ඒක සුදුසු පසක පැල කරනවා වගේ ඒකට අදාළ විදිහේ පරිසරයක් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරලා දෙනවා. ආයෙ පාරක් එයාට අවුවේ තියලා ඒ සංසාරේ අවුවේ තියෙනවනේ. ඉර පායන පැත්තට අවුවේ මූණලා ඉඳගෙඩවට අවුවේ තියලා මේ අර ආයෙ සුදු රෙදි කෑල්ලක්ම දීලා මේකේ මේ මොනවද රජෝ හරන රජෝ කියලා කියන්නේ එතන මේ රජස් කියලා කියන්නේ එතනදී අර දූවිලි කියන අර්ථය. මේ දූවිලි අයින් කරනවා. ඒ කියන්නේ කිලිටි අයින් කරනවා, කිලිටි අයින් කරනවා කියලා කරනවා. එතකොට අර පර්ණ සංස්කාරය මෝරලා තිබ්බ එක වර්තමාන ඒ පරිසරයක්ම නිරාවරණය කරලා බුදුරජාණන් වහන්සේ දෙනවා. දීපු ගමන් ඒකට හිත එකඟ වෙනවා. ඒකට හිත එකඟ වෙන්න හේතුව මොකද්ද? අතීත සංස්කාරය. අතීත සංස්කාරයේ විපාක දෙන මට්ටමේ මෝරලා තිබීම පරිසරයේ බුදුරජාණන් වහන්සේ හැදුවා. පරිසරයේ බුදුරජාණන් වහන්සේ හැදුවා. එතකොට කල්පනා කරලා බලන්න කවුරු හරි කෙනෙක් මේ ජීවිතේ අඩු ගානේ ආසේවිතාය විදිහට නිකන් ගිහින් භාවනාවක් නිකන් පුරුදු කරලා සතියකට සැරයක් හරි මාසයකට සැරයක් හරි එහෙම පොඩ්ඩක් පුරුදු කරත් ඕක කවදා හරි බුදු කෙනෙක් හරි හම්බෙන කාලෙක නැත්තම් මේ ඊළඟ ජීවිතේක රහතනාස නමක් හම්බෙන කාලෙක ඒවා නැත්තම් තමන් එක එක භාවනාවල් කරගෙන යනකොට තමන් නොදැනුවත්ව මේ ට්‍රැක් එකට වැටිලා ඕක විපාක දෙන්න ගන්නවා. එයාට ඒ භාවනාව සමෘද්ධිමත් වෙනවා. ඒ හින්දා ආසේවිතාය කරත් කලින් කාලේ යාළුවෙකුගෙන් ඇසුරු කරලා එන විදිහට භාවනා කරත් ඒකත් මහත් යහපතක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක භාවිතාය වුණොත් ඊට වඩා ප්‍රතිඵල ගොඩක් ඉක්මන් ප්‍රබලයි. ඊට පස්සේ බහුලීකතාය වුණොත් වහවහ ප්‍රතිඵල ලැබෙන මට්ටමට එනවා. වහවහ ප්‍රතිඵල ලැබෙන මට්ටමට එනවා. අන්න එහෙම තියෙන්නේ. ඒ විදිහට තමයි ඒ කාරණාව කරන්න ඕනේ. එහෙනම් අපේ හිත අර ඒක අපේ හිත ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ භාවනා අරමුණක මගේ හිතින් නැත්තේ කියලා ඒ කාරණාව තේරුම් ගන්න. එතකොට ඕකෙදී පහසු විදිය තමයි අපි අර කිව්වේ මේ භාවනා අරමුණු වල තියෙනවා එක එක මට්ටම් තියෙනවා කියලා. ඒකෙත් ගොරෝසු මට්ටම් තියෙනවා. ඒ වගේ සියුම් මට්ටම් තියෙනවා කියලා අපි පැහැදිලි කරේනේ. මුහුණ බෙල්ල පපුව බඩ කියන එක පළවෙනි මට්ටමේ ගොරෝසු මට්ටමේ නෙක්ඛම් අරමුණ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා දැනෙනවා කියලා අපි දෙවෙනි මට්ටමේ වගේ කිව්වා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා තව ටිකක් එහාට කරලෙවල් අපි හිතමුකෝ ආනාපාන සතිය වගේ අපි තුන් කොටස් 10 භාවනාව කොටස් 5 භාවනාව තුන්වෙනි මට්ටමේ වගේ ආනාපාන සති භාවනාව වගේ හතරවෙනි මට්ටමේ සියුම් ස්වභාවය මම මේ කියන්නේ. අත නෙක්කම්ම අරමුණේ සියුම් ස්වභාවය ගැන. ඊට පස්සේ අර සංසිඳීමේ හිත පිහිටවනවා වගේ එකක් ඒක ඒක පස්වෙනි මට්ටම වගේ. අර මට්ටමනුත් එහා. එහෙම අරමුණක් කියලා එකක් අල්ලගන්න තැනක් නැහැ. ආනාපානෙත් අපිට හුස්ම රැල්ලක් තියෙනවා. ඒකට හේතු වෙලා අල්ලන් ඉන්න තැනක් තියෙනවා. අරකේ අල්ලන්න තැනක් නැති කරනවා. අල්ලන්න තැන නැති කරනවා. හැබැයි පංච නීවරණ වලට යන්නෙත් නැහැ හිත. තවත් සියුම් තැනක්. තවත් සියුම් තැනක්. එතකොට අර ගොරෝසු මට්ටමේ ඉන්න කෙනා හිමින් ඔහොම තමයි පහළට එන්න ඕනේ. ඒකත් අර බහුලීගත භාවිත බහුලීගත වෙන තරමට තමයි ඒකේ ප්‍රතිඵල ඉක්මන් වෙන්නේ. ඒ කාරණාවත් කියන්න ඕනේ. ඒකේ අර තව සිහිය කියන කාරණාව වැදගත් වෙන්නේ ওই කාරණාවේදී එදිනදා ජීවිතේ මෛත්‍රී උපේක්ෂාව හේතුව සිහියෙන් ඉන්නවා කියන කාරණාව. එතකොට එයාගේ හිත ගොරෝසු මට්ටමේ අකුසල මට්ටමට යන එක අර ගොරෝසු අරමුණු පරිහරණය කරන ගතියක් නැති වෙනවා. වර්තමාන අරමුණු වලත් අර වර්තමාන අරමුණත් බොහොම නිකන් එයා මෘදුව සැහැල්ලුවෙන් ඒක වැඩි ඒ අරමුණේ ඇලෙන්න ගැටෙන්නේ නැතුව පරිහරණය කරන මානසිකත්වයක් උපදිනවා. ඒතකොට ඒ මානසිකත්වයේ ඉඳලා අර භාවනාවේ නෙක්කම මානසිකත්වයට වැඩිය දුර නැහැ. ඒ දෙකේ මිස්මැච් එක අඩුයි. ඒ දෙක මේකෙන් දැන් අතෙන්ට යන්න පහසුයි. ඒ හින්දා එයාට භාවනාව සමෘද්ධිමත් වෙන්න ඒක උපකාරයක් කරනවා. පැහැදිලි නේද? හොඳයි. අ, අපි කාටරි මොන හරි අහන්න තියෙනවද? නැත්නම් තමන්ගේ භාවනාව ගැන මොන හරි අහන්න තියෙනවද? කියන්න දෙයක් තියෙනවද? හරි. අපි එහෙනම් භාවනාව පටන් ගමු. භාවනාව පටන් අරන් මෙතන තව ටිකකින් උදරම සලුවර වෙනවා. ලයිට් ආව වෙනවා තාම. අ, ඊට පස්සේ ඔය කට්ටිය ඊගර භාවනාව කරගෙන යන්න භාවනාව කරගෙන ගිහිල්ලා ඒක අවසන් කරන්න. භාවනාව අය මේ දේ රෙකෝඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ.
හරි. එහෙනම් අපි දැන් හැමෝම පහසු ඉරියව්වකින් ඉඳ ගන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන තමන්ගේ ශරීරයේ වෙතට අවධානය යොමු කරන්න. තමන්ගේ ශරීරය සැහැල්ලු ස්වභාවයට පහසු ස්වභාවයට පත් කරන්න. තමන්ගේ පාදවල ඇඟිලි සැහැල්ලුවෙන් පහසුවෙන් තබා ගන්න. කෙන්ඩා කලව ආදිය සැහැල්ලුවෙන් පහසුවෙන් තබා ගන්න. ඒ වගේම පිටකොන්ද බොහෝම සැහැල්ලුවෙන් පහසුවෙන් තැබීමට ඉඩ හරින්න. අත්වල ඇඟිලි අත් දෙක සැහැල්ලු කරගන්න පහසුවෙන් තබා ගන්න. උරහිස් දෙක බොහෝම සැහැල්ලුවෙන් පහසුවෙන් තබා ගන්න. බෙල්ල සැහැල්ලු කරගන්න. මුහුණ ඇස් දෙක සැහැල්ලුවෙන් පහසුවෙන් තබා ගන්න. දැන් ඔබේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වා ශරීරය පහසු වෙලා සැහැල්ලු වෙලා තියෙන්නේ. සියලුම කල්පනා කිරීම අතහරිනවා. මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්න. සියලුම කල්පනා කිරීම අතහරිනවා. මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්න. සියලුම කල්පනා කිරීම අතහරිනවා. මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්නවා. හොඳයි. දැන් මාර්ගී භාවනාව ආරම්භ කරන්න. තමන් කැමති පරිදි කැමති වෙලාවක් භාවනාවේ නිරත වෙන්න.